නිති නිරිඳුගේ රැකවලෙහි නියුත්තෝ ෘතිලෙස රුපුනොද බිඳ ජයගත්තෝ පැතිරෙන වෙන නද බැඳුණු සිතැත්තෝ අතින විගිලිහෙන බව නොමදත්තෝ. අමාරු වචන ගොඩක් තියෙන අපි ටක් ගාලා ලියා ගමු ඈ. නිති නිරිඳුගේ රැකවලෙහි නියුත්තෝ. නිති කියන්නේ නිතරම. නිරිඳුගේ කියන්නේ රජුගේ. රැකවලෙහි කියන්නේ ආරක්ෂාවෙහි. නියුත්තෝ කියන්නේ පුතේ නිරත වෙච්ච අය. නිතරම රජුරුවන්ව ආරක්ෂා කිරීමේ නිරත වෙලා හිටපු අය. ෘති ලෙස රුපුනොද බිඳ ජයගත්තෝ. ෘති ලෙස කියන්නේ පුතේ කැමැති ලෙස. ඔන්න විශේෂ වචනයක් තියෙන හැමෝම ස්ක්‍රීන් එක දිහා බලන්න ලියන එක නවත්තලා රුපුනොද මම ලබන සතියේ ඔයගලන්ට කරන්නේ සංදි පාඩම. සංදි වල ලකුණු ටික අරන් දෙනවා. ඔන්න බලන්න. රුපුනොද කියන්නේ පුතේ රුපුන් ඔද. රුපුන් කියන්නේ හතුරු. ඔයගලන්ට පේනවා නේද මේක මෙන්න මේ කෑල්ල. මම කියන්නේ මෙන්න මේ කෑල්ල. රුපුන් ඔද රුපුන් කියන්නේ සතුරු. ඔද කියන්නේ තේජස අහංකාරකම. රුපුන් ඔද කියන්නේ සතුරන්ගේ තේජස. රුපුන් ඔද කියන්නේ සතුරන්ගේ තේජස. උකට තමයි පුතේ සංදි කරනවා කියන්නේ. හරි ලස්සන සංදි පාඩම ලැබෙන සතිය කියලා දෙනවා මම. සංදි කරනවා කියන්නේ උකට. රුපුන් ඔද සතුරන්ගේ තේජස බිඳලා නැති කරලා බිඳලා කියන්නේ නැති කරලා ජය ගන්නවා. කැමැති විදියට සතුරන්ගේ තේජස නැති කරලා ජය ගත්ත අය තමයි මේ ආරක්ෂා කරන අය. ආරක්ෂක බටයෝ ඒ තරම් දක්ෂ අය. පැතිරෙන වෙනනද බැඳුණු සිතැත්තෝ. මේ පැතිරෙන වීණා නාදයට බැඳිච්ච සිතැත්තෝ ආයි බලන්න ස්ක්‍රීන් එක දිහා උන්න ආයි සංදියා. සිතැත්තෝ තමයි පුතේ සිතැත්තෝ වෙන්නේ. සිතැත්තෝ කියන්නේ කැමැති අය. ඒක තමයි සිතැත්තෝ වෙන්නේ. ඔන්න සංදි කරලා තියෙනවා. හරිද? මේ පැතිරෙන වීණානාදයට කැමැතිලා වෙලා ඒකට බැඳිච්ච අය අතිනවි ගිලිහෙන බව නොමදත්තෝ. අන්න පුතේ තව සංදියක් තියෙනවා. අතිනවි. අතිනවි කියන්නේ අතින් අවි. අතේ තියෙන ආයුධ. අතින් අවි ගිලිහෙනවා කියන්නේ අතහැරෙනවා. නොමදත්තෝ කියන්නේ දන්නේ නැහැ. අතින් අවි අතහැරෙන බව දන්නේ නැහැ. මෙන්න බලන්න. අතිශයෝක්තියක් තියෙනවා. හරිද? ඒ වගේම අර්ථ රසය තියෙනවා. භාෂාවේ විශිෂ්ටත්වය පෙන්වන කවියක්. මේ කෑල්ල ලියා ගන්න අනිවාර්යයෙන්. මේ කවිය භාෂාවේ විශිෂ්ටත්වය පෙන්වන කවියක්. ලස්සනට සංදි කරලා පද යොදලා තියෙනවා මේකේ. ඒක අනිවාර්යයි. ශබ්ද රසය එලිසමය හැම එකෙම තියෙනවා. පෙද විරිත ඒ ඔක්කොම තියෙනවා. ඊට අමතරව මේක භාෂාවේ විශිෂ්ටත්වය පෙන්වන එක. දැන් ඉන්න නිතරම රජුරුවන්ගේ ආරක්ෂාවේ නිරත වෙච්ච ආරක්ෂක බටයෝ මේගොල්ලෝ හරි දක්ෂ අය. කැමැති විදිහට සතුරන්ගේ ආඩම්බරයෙන් නැති කරලා ජයගත් අය. එහෙම අයත් පුතේ මේ පැතිරෙන වීණානාදයට සිත බැඳිලා ගිහිල්ලා අතින් ආයුධ අතෑරෙන බවවත් දන්නේ නැහැ. ඔන්න අතිශයෝක්තිය. නිතරම රජුරුවන්ගේ ආරක්ෂාවේ නිරත වෙලා හිටපු අය කැමැති විදිහට සතුරන්ගේ තේජස නැති කරලා ජයගත් අය මේ පැතිරෙන වීණානාදයට බැඳුණු සිත් ඇති වෙලා අතින් ආයුධ අතෑරෙන බවවත්